ඩබල් ගේම් ගහන කෙනෙක් අතේ මාට්ටු කරගන්න හැටි. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබට හොරින් ඩබල් ගේම් එකක් ගහනවා කියලා සැකයක් තියෙනවද? කිසිම රණ්ඩුවක් නැතුව ඔවුන්ගේ උපවිඤ්ඤාණය හරහා සත්‍ය එළියට ගන්න පුළුවන් සූක්ෂම ක්‍රම තුනක් මෙන්න. ඩබල් ගේම් එකක් ගහන කෙනෙක්ගේ මොළයේ පවතින්නේ අධික පීඩනයකයි. මොකද ඔවුන්ට එකම කාලය තුල චරිත දෙකක් නඩත්තු කරන්න සිදු වෙනවා. මේ මානසික වෙහෙස නිසා ඔවුන්ට නොදැනුවත්වම සිදුවන වැරදි මෙන්න. පළමු ක්‍රමය අනන්‍යතාවය පැටලවීම. ඔබ ඔවුන් සමග කතා නොකළ සිදුවීමක් ගැන හදිසියෙ මතක් කරන්න. ඔයා එදා අර කිව්ව කතාව හරි පුදුමයි. කියා පටන් ගන්න. ඔවුන් මම එහෙම එකක් කිව්වේ නැහනේ කියලා කලබල වෙනවා වෙනුවට ඒ කතාව පිළිගන්න හෝ ඒට එකඟ වෙන්න උත්සාහ කරනවා නම් ඒ කියන්නේ ඔවුන් මේ කතාව කියලා තියෙන්නේ වෙනත් පුද්ගලයෙකුටයි. දෙවැනි ක්‍රමය ප්‍රතිචාර දැක්වීමේ ප්‍රහේලිකාව. ඔවුන්ට හදිසියෙම රැක හෝ වැඩ අධික වේලාවක සාමාන්‍ය පණිවිඩයක් යවන්න. ඔවුන් නිතරම ෆෝන් එක ළඟ තබා ගන්නා කෙනෙක් වුණත් පිළිතුරු දීමට අසාමාන්‍ය ලෙස ප්‍රමාද වෙනවා නම් හෝ ඔවුන්ගේ පිළිතුරු ඉතාම පරිස්සම් සහගත ස්වභාවයක් ගන්නවා නම් එයින් හැඟවෙන්නේ ඔවුන් මේ මොහොතේ වෙනත් අවධානයක සිටින බවයි. දෙවැන්න කතාවේ හිස්තැන් පරීක්ෂාව. ඔවුන් ගිය තැනක විස්තරයක් අසන විට සෑම විටම කතාවේ අවසානය ගැන අසන්න. සත්‍ය පවසන කෙනෙක් කතාවේ මැද සිදුවීම් විස්තර කරන අතර බොරු කියන කෙනෙක් සෑම විටම අවසාන ප්‍රතිඵලය පමණක් පවසනවා. ඔවුන්ගෙන් මැද සිදුවූ කුඩා විස්තර අසන විට ඔවුන් තැතිගන්නේ නම් ඒ කතාව ගොතන ලද්දක්. මතක තබා ගන්න. කෙනෙක්ව සැක කරනවට වඩා බුද්ධිමත් ලෙස ඔවුන්ගේ හැසිරීම් රටාවන් දෙස බැලීමෙන් ඔබට සත්‍ය වටහා ගන්න පුළුවන්. ඔබ වගේ නොකරන තැනක ඔබේ වටිනාකම ඇති කරගන්න එපා. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.